ජානකි මේ ෆයිල්ස් ටික සේරම චෙක් කරලා තියන්න. හරි. මිස්ටර් මොනහරි කරගන්න දෙයක් තියෙනවා නම් මට කියන්න මම කරලා දෙන්නම්. නෑ ජානකි. වැඩි දවසක් යන්න කලින් මම මෙතෙන්ට එනවනේ. අනේ මිස් ආයෙමත් එනවනම් මම ඕන සපෝට් එකක් දෙනවා. අනිවාර්යයෙන්ම මම මෙතෙන්ට එනවා ජානකි. මම බලන්නකො. ගාමිනී සිරිට බියෙන් ඇල්ලා මොනිස් විතරද මම කියන්නේ මේ මෙහාට බලන්නකෝ සූර්යපාල මහත්තයා අන්න පොඩි මැඩම් මෙන්න කිව්වා. පොඩි මැඩම්? දහසීලි මැඩම්. එයා දැන් මැඩම්ද? කොයිකට සුමනපාල මහත්තයා ෆස්ට් එකේම එන්න. පොඩි මැඩම්ගේ මූණ එච්චර හොඳ නැහැ. නැත්තම් ඉතින් මොකද? මොකුත් නැහැ. හරි මං එන්න. පොඩි මැඩම් එන්න කියලා. ගිම්බල් වල. ඇයි මිසස් දහසිලි? ඇයි මේ කම්පැනි එකට තවත් බඩු ඉෂුව කරන්නේ? මේගොල්ලෝ අපිට ලක්ෂයකමාරක ඇරියස් එකක් දෙන්න තියෙන බව දන්නේ නැත. අපි කොහොමද ඒව අය කරගන්නේ? ඔව් මම මේ කම්පැනි එකත් එක්ක කතා කළා. ඒගොල්ලන්ට මේ දවස්වල පොඩි සල්ලි හිරවීමක් තියෙනවා. සල්ලි හිරවීමක් තියෙනවා? ඇයි අපිට සල්ලි හිරවීමක් තියෙන බව ඔයා දන්නේ නැද්ද? ඔව් ඒගොල්ලෝ ඒක ගෙවන්නම් කියලා කිව්වා. ඒකයි මම ෆයිල් එක දැම්මේ. අනේ මේ මට නම් බෑ මෙච්චර ඇරියස් වෙච්ච එකට බඩු ඉෂුව කරන්න. ඔයාට ඕනේ නම් मैडम तो किला मेरे पास कर गए मत बे हेलो ओ कथा करना हाँ कौन පාත් වෙන තරමක් පාත් වෙන්නේ එහෙන ගෙඩිනි. ඒ මොකද කියන්නේ? මම දාපු ඕඩරේ යාට පාස් කරන්න බෑලු. මැඩම්ට කියලා පාස් කරගන්නලු. මං කොහොමද මැඩම් ගාවට යන්නේ? ඔන්න ඔය එකයි තම්බා. නිකන් ඉඳලා කොහමද? තනතුරක් ගත්තේ වැඩ කරන්නේ. වැඩ කරන්නේ නැතුව ඉන්නකොට කියයි වැඩ කරන්නේ නැහැ කියේ. අනේ මේ මං දන්නවනේ තුඹගේ වැඩ කරන්න තියෙන ඌමනාව. අනේ පාඩම් බං. මදයි විනියෙක් ගාවට ආව උපදේශයක් ගන්න. අඳින්න ගිය දේවල් මේ කඩා වැටෙනවා වගේ වැඩ දෙන්නේ.
ඉතින් අපි යන්කෝ අපි ස්පිරිතාලේ යමු. අනේ අඬන්න එපා ඉන්නකෝ මම ආජට කතා කරලා කියන්නම් යන්නේ පහමකෝ අඬන්න එපා මේ මාලකා වාහනේ ගන්න යා හදිසි ගන්න ඉක්මන් කළ වාහනේ ගන්න ළමයෝ මොකද වෙන්නේ? දීපාර ඇල්ල තින්නේ අක්මාවට. ඇඟ ඇතුළට ලේ ගොඩක් ගිහිල්ලා. දැන් පොලිසියෙන් කට උත්තරයක් දෙනකොට බොහොම ගැනමයි කියන්න ඕනේ. සිරිලදා කරපු වැඩේට පරිගන්න තමයි මම මෙහෙම කළේ. දැන් කීයට යන්නේ පොලිසියට? මේ දැන් වයිලටුයි බෑසිලි වෙනවද? ඊට පස්සේ අපි පොලිසියෙන් කට උත්තරයක් දෙමු. මේ වැඩේට ජීවිතයට එළියට එන්න බැරි වෙනකොට හිර කරන්න ඕන රාජයි. බලපංගාමේ මං ඉඳන් මේ අයින්සකට මේ අපරාධය උනේ. ඈ? කියලා වැඩක් නෑ රාජයි. කොහොමද දන්නේ අපි දෙගාටනේ? බලමුකෝ. කොහොමද අපි දැන් ශ්‍රී ලංකාවට? බෙප්පෝ ඉච්චර හොඳ නෑ ලෝකී. දයාසීලි ඉන්නවා එතෙන්ට වෙලා. මම කැමරි එකක් කාලා ඉක්මනට යන්න ආවේ. ලොකු බේබි. ඇයි? ලොකු නෝනක්කෝ. උඩට ගියා. ඇයි? වාහනේට තෙල් ගහන්න කිව්වා. ෆුල් ටැංක් ගෑවුවා. 3700යි. මේ ඉතුරු සල්ලි. කොහෙද ගහ බිල? බිලක් නම් ගත්තේ නෑ ලොකු බේබි. බිලක් ගත්තේ නෑ? තෙල් ගෙවුවම බිලක් ගන්න එපායි. මට මතකයි ඉස්සර මොනසිංහ අංකල් බිල් ගෙවලා දෙනවා. වෙනදට බිලක් ගන්න නැති හින්දා අදත් බිලක් ගත්තේ නෑ. වෙනද වගේ වැඩ කරලා හරියන්නේ නෑ දැන්. වැඩ කරනවා නම් හරියට කරන්න. ආයි තෙල් ගෙවුවම බිලක් ගෙවලා දෙන්න. දැන් කො ෆුල් ටැංක් ගෙවුවද? ඔව්. කො බලමු. මීටර එක කොහොමද කියලා. කොයි අතර?